කාරුණික පින්නතුනේ පින්නදීනි මේ සියලු දෙනාම එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ සූදානම්ේ සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට අපෙන් කරන්න ඕන කරන බරපතල යුතුයකමක් සිද්ධ කරන්න. මම පළමුව සිහිපත් කරනවා මේ පින්වත් සියලු දෙනාටම අද මේ ධර්ම දේශනාව පටන් ගන්න තිබෙ 3ටනේ. මේක පටන් ගද්දි 4යි. මම එනකොට මගේ වාහනේ පොඩි කරදරයක් වෙලා වෙන වාහනයක් ගෙන්නගෙන තමයි ආවේ. කෙසේ හෝ වේවා සද්ධර්ම ශ්‍රවණය බලාපොරොත්තු වෙන් පැයක් හරි කමක් නැහැ පරක්කු වෙලා බලාගෙන හිටපු පින්වත් සියලු දෙනාම බොහොම තදට හිතන්න ඕන කාරණයක් තියෙනවා. පින්වත් සියලු දෙනා කල්පනා කරන්න ඕන කාරණයක් තියෙනවා. ඉන්න අතර ප්‍රමුඛ සහ පළවෙනි කාරණය තමයි පින්නතුනි මේ ධර්මයේ දීප්තිය තියෙන යුගය. මේ ධර්මයේ ආශ්චර්ය ලෝකයට පේන යුගය. කොච්චරද කියනවා නම් ගෞරවනීය නායක හාමුදුරුවෝ සිහිපත් කරා උන්වහන්සේගේ පන්සල් ඉතිහාසය උන්වහන්සේ දැකපු වැඩිම සෙනඟ කියලා. දරා ගන්න බැරි මට්ටමක් කියලා. පින්නතුනේ කොතනක් මෙහෙමයි. මං ඊයේ කටින පින්කමකට වැඩිය ගම්පොළ. මේ බණ කියන්න නෙමෙයි. නිකන් කටින පින්කමට ගියේ. මට අන්තිමේ බණ කියලා තමයි එන්න උනේ. එන්න දෙන්න බණ නොකියාව නෑ. සේරම වට කරගත්ත වාහන. මොනා කරන්නද බහැලා පයින් ගියේ. පැය කාලක් බණ කියලා එනවා කියන ඒ ආරංචියට හැතැම්ම ගණන් ඉඳන් වාහන අරගෙන ඇවිල්ලාද. මේ ආශ්චර්ය කත්නෝරුවේ සිරි ධම්මගේ ආශ්චර්ය. පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්ය. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ආශ්චර්ය. අවුරුදු 5000ක් නෙමෙයි පින්නතුනේ ශාසනය පවතින්නේ. මේ පොර කකා බණ අහන්න එනවා දකින්නකොට අවුරුදු කී දහක් මේ ශාසනය පවතී. මිනිස්සු මොකද්ද හොයන්නේ? මොකද්ද ඉල්ලන්නේ? කොතෙන්ද ගියත් කොල්ලෝ 2000ක් ඉන්නවා බණ අහන්න. තරුණ මහත්තුරු 2000ක් ඉන්නවා බණ අහන්න. තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ බණ තේරිලා නෙමෙයි. ජීවිතේට බණක් අහලා නෙමෙයි. මේ ධර්මාවබෝධයට නෙමෙයි. ඒ තමයි පින්නතුනේ අපි සංසාරේ කරපු කුසල් වල බලය. ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිස මනවින් ප්‍රතිමණ්ඩිත වෙන තාක්කල් එයත්න්ගේ පිළිවෙත් බොහොම සම්පූර්ණ වෙන තුරු මේ සිව්වණක් පිරිස ධර්මානුකූලව විනයානුකූලව මේ ශාසන සම්බන්ධතාවය නඩත්තු කරලා ඉවර වෙන්නේ කවද්ද? ඒ තාක් දුරට මේ ශාසනය පවතිනවා. මේ ශ්‍රී ලංකා දීපය තුල ධර්මය දිනෙන් දින ඉස්මතු වෙන. ඒ නිසා මතක තියාගන්න මේ පින්නතුනේ අපි සංසාරේ පෙර කරපු පින් කුසල් විපාක දෙන යුගය. මේ අපි සංසාරේ බණ අහලා සිල් රැකලා දන් දීලා සිද්ධ කරගත්ත එකේ ආනුභාවය. ආවට ගියාට සේරටම හොඳ නරක අහන්න හම්බෙනවා. ආවට ගියාට සේරටම පව්පින් අහන්න හම්බෙනවා. එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණය නිදර්ශනය තමයි මම දැන් අද මේ කියන තුන්වෙනි බණ. තව එක බණක් තියෙනවා හක්මන මාතර. ඒක කියලා තමයි පන්සල් කොහොමද දවසට බණ 4ක් මම කියනවා. ඔය අද උදේ පින්නදින බණ කිව්වේ 150කට විතර. කවුද හිටියේ? අර දැකලා තියෙනවද අබ්බගාත පින්නතුන්? අර ආබාධිත උදවියට තත්ත්වයටපත් වෙලා ඒ පින්නතුන් 100කට 150කට විතර. එයත්ෝ දැක්කට පස්සේ මට දැන් උදේ වාහනේ ඇවිල්ලා
අර වාහනේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ මේ දැන් මේ වෙන වෑන් එකක් ඉල්ලගෙන ආවේ. එතකොට අර වෙනද යන විදිහට යන්න බෑනේ නේ. ගොඩක් දුර යනකොට දුම වදිනකොට හරි අමාරුයි. හුලං වදිනකොට අමාරුයි. ඉදිරිය අරගෙන යන්න. මට ධර්මාසනේ ඉඳ ගන්නකොට කල්පනා වුණා මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන අඩුපාඩු? එතන එක්කෙනෙක්වත් හිටියේ නැහැ අත් දෙක හොඳට නෙළුම් පොහට්ටුව වගේ තියාගෙන සාදු කියන්නේ. ඇයි? ආබාධිතයි. එතන කවුරුවත් හිටියේ නැහැ. ඔය විදිහට සාදුකාර දෙන්න. හේතු ආබාධිතයි. එතන කිසි කෙනෙක් හිටියේ නැහැ. එනකොට ගරු සත්කාර කරන් නමස්කාර කරන් මේ ඉන්නේ හාමුදුරු කෙනෙක්. ඒක දන්න ඔය අපි සූදානම් වුණා වගේ අත්තන්ට කිසි සූදානමක් නැහැ. කවුරු හරි එක්කන් ආපුවාම එනවා. යනකොට යනවා. දැන් කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව මොනවද අපිට තියෙන ගැටලු? මට එතකොට තමයි කල්පනා වුණේ මොනවාද අපි මේ කටින් ගත්ත වැඩකට කියලා තියෙන්නේ. අත් දෙකෙන් අපිට කියලා මොකක්ද කරගත්ත දෙයකට තියෙන්නේ. හැසිරීමෙන් අපිට කියලා කරගත්ත දෙයක් තියෙනවා. දන්න කියන කාලේ ඉඳන් ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂයන් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාථාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන වෙනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තා. බුදුවරු උගන්වන කුසලස්ස උපසම්පදා කුසල් විතරක් වඩන්න ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඕක කරන්නේ නැත්තේ? මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනා මිනිස්සු වෙලා උපදින්නෙම පිනතුනි එක අකුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අතන්ට හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පින්නතෝ. මේ ඉතින් අපි අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා බිපදුනා කියලා. ඔය කොහොම කියන අපිට මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදී. ඉපදුනේ මේ තරම් වාග්යවන්ත විදිහට. ඔය තරම් වාසනාවන්ත විදිහට. මතක තියාගන්න. අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ. මේ සංසාරේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරපුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත් දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම. අද උදේ පැය භාගයක් කිව්වා. මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කියන්නේ එහෙම නැහැ. හොඳේ පැය ගාණක් බලාගෙන හිටිය විනාඩි 45ක් බණන්න නෙමෙයි කියලා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනය වැදගත් වෙන්නේ? කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරව වැඩි කරගන්නවා.
වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිත්වල තියෙන වෛරී සහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කොහොමද ඔක කරන්නේ? දැන් මම මේ කියන විදිහට කරන්න ඕන නේද? හෙට ඉඳන් මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කාටවත් කේන්ති යනවද? තෝ කියලා බැන්නහම පින්නතුනේ කේන්ති ඇවිස්සෙන. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද කරන්න ඕන? ඔය කට ඇරලා මිම්මනත කවදාව පැහැදිලිද මම තමන් කියන්නේ? අයත් කියන්නේ ඔය කට ඇරලා මිම්මනත කවදාව කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද? දැන් එන හෙට ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න ඕනේ. ඔයත්තන්ට තේරෙන්නේ නැත්තම් මේ තෝ කියලා කියනකොට කොහොමද වෛරය විශ්ෙන්නේ කියලා. ඔය යන ගමන් කාට හරි තෝතෝ කිය බැන බැන යන්නකො. එතකොට බලාගත්ත හැකි ඔය වචනේ තියෙන බරපතලකම. ඔච්චරයි. වචනයක් කියන්න එක්ක වෛරයක් ඇති වෙනවා නැත්නම් වෛරයක් නැති වෙනවා. අර දැක්කද පහුගිය දවස්වල අර පොඩි එකා බෙල්ල කපලා තිබ්බා. දැන් අවුරුදු 5 පැටියට. මං මේ පිහියක් දැක්කා. ඒ පිහිය විදිහට නම් පින්නතුනේ කපලා මරන්න හරි අමාරුයි. මෙලොලු කපන පිහියකින් බෙල්ලකට කපලා මරියයි. සාමාන්‍ය රාත්තල් 30 40 කම බරක් බදින්න ඕන බෙල්ල කැපෙන්න එකපාර. අර මට හිතෙනවා පොඩි එකාගේ බෙල්ල අරගෙන බෙල්ලට කොටන්න ඇති කියලා. තමන්ගේ ලෙයින් ජාතක කරපු දරුවා කොහොමද පින්නතුනේ කරන්නේ? ඔවා හරි කරන්න පහසුයි. ඒවා හරි කරන්න ලේසි. මොනා කරනකොට සංසාරේ කොච්චර වෛරයක් තියෙන්නද? සංසාරේ කොච්චර තරහක් තියෙන්නද? සංසාරේ කොච්චර නම් පින්නතුනේ ද්වේෂයක් තියෙන්නද? එනිසා මතක තියාගන්න. ඒවා හරි බරපතලයි. ඔය සමහරව කියනවා නේද? මං ඒ කියන විදිහටම කියන්නද තොපි මරාගෙන මැරනවා කියලා. ඔය ඕන තරම් කියනවා. කියන්නේ එහෙම නෑ. ඒවා හරි බරපතලයි. දැන් පේනවද කියපුවාම ඒවා කරන විදිහ? තරහව වෛරය ඇති වුණාම පින්නතුනේ ඒක නැති වෙන්නේ නැහැ ලේසියට. ඒක වෛරය පිරිමහන්න පුළුවන්. ළඟින් ඉපදුනහම දෑතින් ඉපදුනහම පින්නතුනේ වෛරය පිරිමහන්න උපදින්නේ ලං වෙලා. වෛරය පිරිමහන්න ළඟට එක්කහුව වෙලා. එනිසා මතකද ඔය සමහර අම්මලා තාත්තලා කියනවා නේද? දරුවන්ට ඔය කියන්නේ නැද්ද තොපි නම් අපේ හතුරුමද කොහෙද කියලා? මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඉතින් මං කියනවා බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර අම්මලා තාත්තලා කියනවා සමහර දරුවෝ කියනවා. මට කියන විදිහට කියන්න පුළුවන් මේව පටිගත කරන හින්දා කියන්න බෑ. සමහර දරුවෝ කියනවා දරුවන්ට අප්‍රිය වෙනවනේ දෙමව්පියෝ. මේ පැතිවල තාත්තලා බොනවද නැහැ? නෑ සහතිකවම දන්නේ නැති ඉඳලා. අතෝ රියැක්ෂන් දාන විදිහට මට හිතෙන අනික් සරම් පැතිවල රැඩින් බොනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මේක කියන්න වෙනවා හොඳ නොකිය ඉන්න කියලා හිටිය අර බොනවා කියලා කියපු හින්දා මේ කියන්නේ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? මෙහෙනම් හොඳටම පත්තියම් වෙන්න දුන්නේ වැඩේට. ඒ කියන්නේ ඒක හොඳට ජෙල් වෙලා යනවා. කවුද? තාත්තා. ඇයි?
කොල්ලා කියනවා හාමුදුරනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මත් එක්ක දබර වෙනවා. අම්මට තඩි ගහනවා. දන්නවනේ තඩි ගහනවා කියන්නේ. අර ගහන එකට. එතකොට කුණුහරුප කියනවා කවුද කියන්නේ? තාත්තා. දැන් ඔයත් කල්පනා කරගන්න ඕන අපේ අල්ලපු ගෙවල් වල අපේ ගෙදර මෙහවල්ලු ගැන මේ කියන්නේ මෙහවල්ලු ආයි කියලා. හොඳට සිහිය තබා ගන්න මේවා. මෙතන ඉතින් තාත්තලා ඉන්නවත් දන්නෙත් නැහැ. කමන්න ඔය පාරදී හරි කමන්න මේ වැහෙනවා ඇති. පින්නතුනේ දරුවන්ට දෙමව්පියෝ වෛරක්කාරයෝ වෙනවා. දැන් ඔය දරුවන්ට දෙමව්පියෝ ඕන එක. සමහර බිරින්දෑවරුන්ට ස්වාමියෝ වෛරක්කාරයෝ වෙන්න මේකත් අහලම ඉතුරු ටික කියන්නේ. දැන් මේ අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තරම නිවන් දකින්න කම්ම ලැබියන් කියලා සංසාරෙම ස්වාමියාවයන් කියලා. සේරම ඔළුව දෙපැත්තට වණන්න ඉස්සරහට නෙමෙයි. ඇයි? අපිරිය. අවුත් එහෙම ගියා කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා ස්වාමි පුරුෂය පතනවද දැන් බැඳලා ඉන්න අම්මලා මගේ බිරිඳ මට නිවන් දකින්නකන් ජාතිත් ලැබියන් කියලා. දැන් පින්නතුනේ කොහෙන් නිවන්? වෛරය පොම්බ කරනවා කොහෙන්ද? ගෙදර. දරුවෙක් දිහා බලලා සැනසෙන්න දිනනවා. මේ පැත්තේ කොල්ල කුඩු ගංජා මොනවද නැහැ. නසාති කුමාර. ඔය ගංජා හරක ගන්නවද නැතුවද? ඇත්තටම දන්නේ නැතිද දාන්න. එහෙනම් නැතුවද මේ පැත්තේ? නෑ බොහෝ පැතිවලව තියෙනවා. දරුවන්ට දෙමව්පියෝ අප්පිරියයි. අර නෑ කිපින්ද කියන්නේ මම මේ කතන්දරේ. දෙමව්පියොන්ට දරුවෝ අප්පිරියයි. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. වෛරය සමහරු කියනකොට කියන හාමුදුරනේ එහෙම තරහක් කමනාපයක් වෛරයක් හිතේ නෑ. ඒ වුණාට යන්න එන්නේ කතා බහ කරන්නේ නෑ. යන්න එන්නේ කතා බහ කරන්නේ නැත්තේ ඇයි? තරහ නැති වෛර නැති වෙනතුනේ ඔය සත්තු වෙලා විඳවනවා. දැකලා තියෙනවද අර දැන්? බල්ලගේ ගෑම් සතා මොකද? බැල්ලිනේ නේ. මොකද දන්නේ නැහැ වගේ. ඔය සමහර බැල්ලියෝ පැටව ගහපුවාම වෙනතුනේ අපි දන්නේ බල්ල පූසෝ ගැන විතරනේ අලියත් පැටව ගහනවා අපිට පේන්නේ නැහැ. කොටි පැටව ගහනවා පේන්නේ නැහැ. ඒකයි බල්ලු බලල්ලු ගැන කියන්නේ. අපිට ඉතින් ඒ විතරනේ පේන්නේ. ඔය සිංහ පැටව ගහනවා පේනවා නෑ. සමහර බැල්ලියෝ ඉන්නවා පැටිය ගහපු ගමන් කනවා දැකලා නැද්ද? සමහරට පැටව ගහපු ගමන් පස්කොරට පැටිය වහනවා. සමහර පූසෝ හැම ඔයින් එදාම හැල්ලනකොට පැටිය කනවා වෙන්න දුන්නේ. මොනවාද පිරිමාන? වෛරය පිරිමාන. වෛරය කහු කරගන්නේ පෝෂණය කරන්නේ තිරිසන් ආත්මද මනුෂ්‍යාත්මද? වෛරය කියන එක කහු කරගන්නේ මනුෂ්‍යාත්මය තුල. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක නැති කරන්න. පින්නතුනේ මේ ආත්මය මේ කරගන්නේ වගෙන් තමයි කල්ප ගානක් තීරණය වෙන්නේ. මේ ආත්මය කහු කරගන්නේ වගෙන් තමයි ආත්ම ගානක් තීරණය වෙන්නේ. එනිසා මම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අපේ සත්පුරුෂ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල නායක හඳුරු කොමඩු විදුරුවක් දුන්නා අර හොටෙල් එකේ. උගුරට එනවා කෙලවරක් නැහැ මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොඳට. කාලෙකින් ලැබපු මිනිසත් භවය තුල එක වචනකින්වත් සංසාරෙ දික් කරගන්න එපා. පොඩි ප්‍රශ්නයක් කොහොම අහන්න. බණහන අම්මලා තාත්තලා සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා මේක අහන්න ඕනේ. අපි මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? දෙක. කොහොමත් තුනට වැඩියෙන් කියලා දෙනවා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා දෙනවා. මොන දෙකද තුනද පින්නද පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද?
දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරෙප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. මේ හොරකම් කරනවද නැතුවද? නැත්තම් උළුවස්සේ ඇඟිල්ල වදින්න. මොනවද කියේ? කුණුහරක්. ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවේ? ඇති හැටි පූසාට කුණුහරමින් බයින්නද මේ කමෙතර බුදිය කියලා. ඒකයි ඉතින් බිම් බුදියන්න ඇඳන් වල ගිහිල්ලා බුදියන්නද? කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුර? මොකටද වෙන්නද ඔච්චර කුණුහරුප කියන්නේ? කවුරුත් හිත සතුටින් කුණුහරුප කියනවා. එහෙම කියනවනම් ඒ මානසික ලෙඩ. මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණුහරුපෙන් බයින්න බෑ. මේ කරන කියන හැම එකක්ම මේකත් කියන්නම් අර මේ පැතිවල බොනවා කියලා කිව්ව හින්දා තාත්තලා. සමහර තාත්තලා ඉන්න මට මේ පැතිවල බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ. තාත්තලා ඉන්නවා ඇන්දෑවේ කෙලලා එනවා කියනවා මේ බීලා එනකොට පොලිසියෙන් අහු වුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගන්න. එහෙම වෙරියක් නැහැ. ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්න නිච්චයක්වත් නැහැ පාරේනවා. සමහර ළමයි කියන්නේ අපිට ගෙට කොට වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්නන්නේ? බිරිඳට පෙන්නන. කියලා ආපුවම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා? පලන කුණුහරුප ගොඩවල් පෙන්න තුනේ. මේ සමහරට එහෙම නැතුවත් ඇති මම එහෙම කිව්වට හොඳ. ඔය වෙන පැතිවලවා මම මේ කියන්නේ. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ ඕව කරන්න නෙමෙයි. මෙන්නතනේ මම මේ තාම දැන් බණ පටන් අරන් විනාඩි 40යි. සූස් ගන්න එපා වෙලාව කියන එක ඉක්මනට යනවා. මේ තාම කියන්නේ මේ ගෙදර රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වොත් හදා ගන්න ඕනේ එමටයි. මේ පවුල තුල පරිසරය තුල වෙනදුනි පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂය. මොකේද? අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්නේ පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි. පැහැදිලිද මං කියන්නේ? කොච්චර දරුවෝ ඉස්සරහ අම්මලා තාත්තලා කුණුහරුපෙන් බැන ගන්නවා. බැන ගන්න නැද්ද? පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණුහරුපෙන් අම්මලාට බයිනවනේ. කවුරු ඉස්සරහ? මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද? අම්මට. කට ගොන්න බීගෙන ඇවිල්ලා මොනවද කරන්නේ? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක් තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕනේ තියෙන්න. ඒක රකින්න ඕනේ කවුද? අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපිදරුවෙක් හදන්නේ? පින්නතනේ මේ බුදුරු උගන්වන්නේ ගාරෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤතෝ. නිහතමානී වෙන්නලු ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඔය ඉගෙන ගන්න? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ මහ ගොඩක් ඕකේ නෑ. හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න. අනේකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට කිසිම හේතුවක් මත අනේකගේ හිත රිද්දන්න එපා. අපි හැම වෙලේම දකින්නේ අනේකගෙන් අපට වෙන යහපතද අයහපතද? මේ පින්නතුන්ට වැඩිපුරම ওই ජීවිතේ තට්ටුව දැම්මනම් දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට අර
අර මේක කියන වෙන විදිහක් තියෙනවානේ අපිට වැඩිපුරම කියනවනේ කවුද එහෙම කෙරුවේ ළඟින් හිටපු මිනිස්සු හැමදාම අපිව රිදෙව්වේ කවුද අපි උදව් කරපු උදවිය නෙමෙයි කවදාවත් අපි උදව් නොකරපු කෙනෙක් අපිට රිද්දලා තියෙනවා ඒ හින්දා සංසාරගත වෛරක්කාරෝ ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පින්නතුනේ මේ බොහොම ළඟින් බොහොම සමීපේ මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න අම්මට තාත්තටවත් තාතෝ කියලා කතා කරන්න එපා සමහර දරුවෝ ඉන්නවා මේ කියන විදිහටම කියනවා මේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න එහෙම කියන්නේ අපූර්වට කියනවා ලැජ්ජ නැතුව කියනවනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නැහැ කියලා. හැබැයි ඒක ඇත්තක් තියෙනවා පින්නතුනේ. ඔය සමහර අම්මලා ඉන්නවා අර කණ්ඩ දෙන්නේ ගෙදර ඉන්න ලේලි පුතා තමයි බලන්නේ. හොඳලා කවදාවත් ඒ ලේලිගේ හොඳක් කියනවා. ඔය කන්නකට දෙයකට සැරයක් එනවා. අවුරුද්දකට සැරයක් විතර සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්‍යක් 60ක් කරගෙන ඈත ඉන්න ළමයෙක් එනවා බලන්න. අරුන්දර ලොකු කවුද? අර හැමදාම ඉන්න ලේලිගේ පුතාගේ ගුණයක් කියනවා. අර ඈතින් යන දරුවා ඇඳ ගාව තියාගෙන සේරම අරු තියනවා කියනවා. එනිසා දෙමව්පියොත් හොඳට මතක තියාගන්න. ප්‍රබුදුරු කියන්නේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ. පින්නතුනේ අම්මලා කොහොමද දරුවන්ට සලකන්නේ බලන්නේ බලාපොරොත්තු රහිතව එලෙසම තියන්න. දරුවන්ට අප්පිරිය වෙන විදිහට වැඩ කරන්න එහෙම නැහැ. දරුවන්ට එපා කරවන්නේ මම මේ දරුවන්ටත් කියන්නේ. අම්මා තාත්තා තුල මොන වැරද්ද තිබ්බා? අම්මා තාත්තා තුල මොන ප්‍රශ්නේ තිබ්බා? අම්මා තාත්තා තුල මොන ගැටලුව තිබ්බත් පින්නතුනේ හොඳට පුරුදු වෙන්න. ඒ බුද්ධ වත කරනවා වගේ අම්මගේ තාත්තගේ කටයුතු කරන්න. සංසාරේ අපි මොන තරාතිරමටපත් උනත් මොන තත්ත්වෙ හිටියා අපිට කවදා හරි අපි කරන දේවල් විදවන්න වෙනවා. කටක් කරලා කෙනෙකුට වචනයක් කියන්න කලින් ඔය අර මේ පැතිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසාතිකම දන්නේ නැතිද? දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපත. ඒවා තියෙන්න ඕන අපේ සුභ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතු ඇති මං හිතනවා. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගහුවා. පින්නතුනි ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනි පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනි මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශ වයන් කොරවයන් කියලා කියන්නේ ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන ඒවා නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනේ මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලා? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනේ අනේ ගොංකා මතක තියාගන්න. ප්‍රභාකරන්ට මිරිස් අඹරන්න එකක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන්. අබාඹරන්න. මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය, ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් නැහැ. පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා. මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාස්ස දීවා කරෝ දීවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකක්ද? කියනවනේ දැහැඳි ගෑවිලා ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕන. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ.
අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕන? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕන. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕන? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය. ඔය එකම බත් ගොඩ බල්ලෝ දෙන්නකොට දැම්මොත් මොකද වෙන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? මිනිස්සු මතක තියාගන්න අපි හරි ඉක්මනින් මැරෙනවා. මේකේ අවුරුදු 7-800ක් ඉන්නවා. ඒක ඉදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. අර මේ පැතිවල ඉන්නවද ඔය බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ පින්නතුනේ අර බස්සලින් රුපියල් 100-150ක් කව ගන්නවා. ඔය මොකෙක් හරි එක බය කරලා කීයක් හරි ගන්නවා. එතකොට ඔය අරක්කු සිගරට් බොනවා තමයි. ගුටි කන්න එහෙම බෑ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහරව ඉන්නවා මේ ගොඩක් මේ කොල්ලොන්ට මේ ගායේ තියෙන තරුණයන්ට. සමහර තරුණයෝ හිතාගෙන ඉන්නේ අර එන අලි ඔළුවෙන් පින්නතුනේ ඉන්නේ. බලනකොට බොන්නේ බීඩි මේ කොල්ලෝ. අවුරුදු 14 15 පටව ඉන්න බීඩි කොටවල් සාක්කුවල පුරවගෙන දැන් බලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කුවල දුංගල පළුවක් හරි තියෙනවා. මේ තරුණයෝ මේ අපේ තාරුණ නඩත්තු වෙන්න ඕන මෙහෙමද? මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ. බොහොම ගෞරවයෙන් කියන්නේ. කාගේවත් අතකොළු වෙන්න එපා. මම තරුණයන්ට කියන්නේ කාගේවත් බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ අභිමානයක් තියාගන්න. ඔය බීඩි කොටවල් උරෝරානේ. ඔය එක පස්සේ ගිහලා ගංජා ගන්න. මේ ගංජා ගන්නවද නැහැ? ඇත්තටම යන්න. ඇත්තටම මේ හොඳයි එහෙනම් නැත්තම්. අබ්බැහි වෙන්න මේපා. ඔව්ව කරනවා නම් මං කියන්නේ. සමහර කොල්ලෝ නම් කමක් නැහැ මේ තාත්තා. අවුරුදු 28යි 32යි 35යි. මස් 500ක් ගේන්නේ. බිතර 10ක් ගේන්නේ. පින්නතුනේ අතේ කරේ මුද්දම් මාලයක්වත් බూరు ගන්නවා. මේ පැත්තේ බూరు ගන්නවද නැහැ? නැසහති දන්නේ නැතිව දාන්න නැතුව තියෙනවා. බොහොම හොඳයි මේ. බూరు ගන්න, ගංජා ගන්න. ඔය කීයක් හරි හම්බුණා. සමහර තාත්තලාගෙන් අහලා බලන්න. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. මේ වෙලාව ඉවරයි. දරුවොත් එක්ක බත් කටක් කාලා නැහැ මාස ගානකින් එකට. අම්මලා මොන හරි කම්බල දීලා ළමයි බුදි කරවන්න. රෙද්දක් කරගෙන දීලා නැහැ. බ්‍රේස්ලට් එකක් හදාගෙන ඉංග්‍රීසි ගියා කර දීලා. දා පින්නතුනේ හදිස්සියක් වුණා දුකස් තිබ්බෑනේ ඕක. බැරි. තරුණේ වුණාම මං ඔය එක කොල්ලෙක්ගෙන් ඇහුවා ඒකට අවුරුදු 25යි. මෙහෙ නෙමෙයි හොඳ. මේ මං උදේ දැන් මොකද කරන්නේ? ගෙදරලු ඉන්නේ. අහනකොට මොනා හරි කරන්න ඕන. තව අවුරුදු 25යි මොකද කියන්නේ? මොනා හරි කරන්න ඕන. එතකොට කන්නේ ගෙදර. මොකද මොනා කරගෙන තියෙන්නේ? මං කොල්ලෙන් ඇහුවා දැන් මාසෙකට රෙදි කීයක් ගන්නවද? නෑ අවුරුද්දට අම්මලා අරන් දීපේකලු තාම තියෙන්නේ. මම දැන් චේන් පොඩක්වත් හදාගත්තේ නැද්ද? නෑ. මොකද ඉස්කෝලේ ගිහිල්ලා නැවතුනේ ඕ ලෙවල් කරලා නැවතුනේ. වෙනතර අවුරුදු 9ක් මේ කොල්ලා ගෙදර. මං කොල්ලෙන් ඇහුවා මේ වෙනකොට බීඩි කීයක් බීලා දෙනවද? සිගරට්. හැබැයි හැමදාම හැන්දෑවට මේ මොකද කරන්නේ ළමයි? මේ පැතිවල ගංජා ගහන්න තියෙනවා හොඳයි. ගහන පැතිවල හැමදාම ගිහිල්ලා මේ කොල්ලෝ එක්ක ගහුවේ. අසුරු කරන්න ඕන ඒකේ ප්‍රශ්නයක් නෑ. නන්නතර වෙලා නැති වෙනකම් සමහර පැටව ඉන්නවා පිටුතුනේ බත් පිගාන හොදන්නේ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා වෙන එකක් හදගෙන යනවා. කවුද හොදන්නේ? අම්මලා බලනකොට අවුරුදු 18. තේක බීලා කොප්පෙටින් පුඩු යටින් තියලා.
කොට උරන බෙඩ් සීට් එක ජීවිතේට හොදගන්න. කවුද හොදන්නේ? අම්මලා. මේ තරුණයෝගේ හැටි. කොල්ලෝ. ඒ වුණාට මොකක් හරි වුණාම කටව. ගමකට ගහන්න කතා. පාම්බාගේ හරියට කා ගන්න පුළුවන්. බත් එකක් කාලා වතුර එකක් බොන්න බෑ ස්මෘතාවට එනවා. මොන කොන්දක්ද? හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. කොහොමද දැන් මේ පෞරුෂයයි අභිමානය හදාගන්නේ? මේවා ඉතින් දරුවන්ගේ හදන්න කලින් අම්මගේ තාත්තගේ තියෙන්න ඕන හොඳේ. අර මතකද මගමානවක ජාතකේ? මග කුමාරයා කොහොමද පෞරුෂය හදාගත්තේ? පෞරුෂය කියලා කියන්න පින්නතුනේ කවුරු හරි මොන දිහා බල්ලා මොනා හරි කරපුවාම රවණ ගුරෝණේ ගෙහෙම මේ කොල්ලොන්ට මොකක්ද කියන්න බෑ හෙල්මට් වලින් තඩි ගන්න. මම මෙහෙම හරි මෝඩයි වෙන මොනවද උකට කියන්නේ? මම පින්නතුනේ බන්ධනාගාරවල බණ කියන්න යනවනේ හරියට. අවුරුදු 19 20 21 කොල්ලෝ සෑහෙන්න ඉන්නවා. අනාථයි. මන් තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ නේ ඔය පස්සේ යන්න දැන් ඕන තරම් ඇති. මොකක් කරේ වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. මම උන්ට පොලිසිය වල උදවිය කියනවා හාමුදුරුවනේ කවදාවත් මේ යාළු අපදෙන්න ඇවිල්ලා නැහැ. ජිප් එකට දාගත්ත ගමන් රාලහාමිට කියනවලු මොකක්ද? ෆෝන් එක දෙන්න ගෙදරට කෝල් එකක් ගන්න කියලා. එතකන් කටවල් සද්ද කාටද? මෙහෙ ඉන්න දුවල පුතාලා අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ අර ගංජාරමේ බොන්නේ නැහැ කියවනේ මේ පැතිවල හින්දා හොඳයි. බොහෝ පැතිවල දරුවෝ කටවල් වල තියෙන සද්ද දෙමව්පියොන්ට මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනේ. ඒවා හරි විශ්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඊ ප්‍රථම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ල 3 දෙනාම දැන් ගෙදර ඉන්නෝයි. අම්මා කියනවා ස්තෝප්පුවට යනකොට කත්නෝරු විහාරවගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකක් බණ අහනවා. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකයි අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි. දරුවෝ ඇඳලා කොණ්ඩ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඕක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඕක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. ඔය සමහර තරුණයෝ ඉන්නවා පාන්දර 2යි 3යි ෆෝන් එක බලලා ඉවරනකොට. ඔය ලුණු කපනේ වයි යකඩ වක් කරනවා ඌව තමයි බලන්නේ. තල්ලු කර කර බලයි. 10ට 11ට විතර නැගිටින්න මොන මුස්පේන්තුකමක්ද පින්නතුනේ. ගෙදර টয়ලට් එකට තහඩුවට රීප කඩි දෙකක් ගහලා තියෙන දොරට. දඩප්පර කොල්ලෙක් ගෙදරයි. 11ට විතර නැගිටලා අහනවා මෙව්වද වෙලා තියෙන්නේ කියලා කන්න. මේ තියෙන කොලුකම කොහෙද? තරුණකම් වෙනතුනේ මේ තරුණයෝ වුණා හොඳ ජව සම්පන්න වෙන්න ඕන, හොඳ බල සම්පන්න වෙන්න ඕන. නම් තරුණ මහත්තුරුන්ට කියන්නේ හොඳට හම්බ කරන්න. අපේ තියෙන මහ කැත පුරුද්දක් තමයි ඔය දරුවෝ හදලා වඩලා කසාදෙත් කවුද කරලා දෙන්න ඕනේ? ලැජ්ජ නැතුව අම්මලා කියනවා මේ දෑවැද්ද හදනවලු. අම්මලා තාත්තලා කියනවා බන්දලා දුන්නාම ඔළුව නිදහස්. ඊට පස්සේ දරුවෝ හදපුවා. මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න.
පෞරුෂය රැක ගන්න. තරුණකම ජීවිතේ හැමදාම ඉන්නේ අවධානම ගන්න. අවධානම ගන්නවා මොන මේ පැත්තේ ඉන්න තනිරෝධි බයිසිකලෙන් උස්ස යන කොල්ල. අවධානම ගන්න. කිසි ලැජ්ජ බයක් නැහැ මේ පොඩි උන්ට. කවදාවත් ඒවා කරන්න එපා. මොකක් හරි වුණාම පුතේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි විතරයි. වීඩියෝ කරන්න යාළුවෝ ඉන්නවා. කැමරා කරන්න යාළුවෝ ඉන්නවා. අප් එක දෙන්න යාළුවෝ ඉන්නවා. උසි ගන්නන්න යාළුවෝ ඉන්නවා. නේ අපිට නොමගට යවන්න අපිට වරදිනකම් බලාගෙන ගම් වල කොච්චර මිනිස්සු ඉන්නවද? අපි වැරදි කෙරුවත් හරි කියලා කියන්නේ කවුද? දෙමව්පියෝ විතරයි. අපිට වැරදුණා එළියට කියන්නේ එහෙම නෑ කියලා හිතුවා. කවුද එහෙම කියන්නේ? අම්මා තාත්තා විතරයි. ඒ නිසා තරුණකමට ජවයට සමහර දේවල් හිතෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ වචනෙන් නම් පිට යන්න එපා. හොඳට මහන්සි වෙන්න මං අයත් කියන්නේ. හොඳට ඔට්ටු වෙන්න. හොඳට වැඩිහිටියන්ට ගරු කරලා කතා කරන්න. ඔය සමහර තරුණ මහත්තුරු ඉන්නවා මේ කවදාවත් මම දැකලා තියෙනවා වයසක අම්මලාට තාත්තලාට තලත්තෑනි උදවියට ඔය තෝතෝ කියලා තමයි කතා කරන්නේ. හරි නොගැලපෙන විදියට කතා කරන්නේ. ඔය දැන් ඉන්න පොඩියෙකුට අවවාදයක්වත් දෙන්න බෑනේ. අපූර්වට අහනවා මට හොඳ නම් තොට මොකද කියලා අහනවා. දැක්කද අවුරුදු 35ක විතර තාත්තා කෙනෙකුට කොල්ල වගේ හෙල්මට් වලින් ගහලා මරලා තිබ්බා. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කොල්ලෙක් අවුරුදු 35යි. මං හිතන්නේ කියලා තියෙන්නේ ওই බයිසිකල් වල ඔහොම යන්න බෑ කියලා. පටව සේරමෙක් ගහලා මොකද කරුවේ? හෙල්මට් වලින් ගහලා මැරුවා. ඔය මියුසිකල් ෂෝ එකකට යන්න. බයි බෑ පිටුද මේ පොඩි උන් එක්ක. අවුරුදු 16යි 17යි 18යි. මේ පොඩි කෝටු කෑලි වගේ ඇඟව. ගහුවොත් දෙකට කඩනවා මෙලෝ 50 නැහැ. එනකොට කඩා. එහෙනම් මම ඒ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය තරුණ කාලේ සමහර කොල්ලෝ ඉන්නවා මෙලෝ සංසාරේ දෙයක් නැහැ පින්නතුනේ ගෙදරින් සද්ද දාලා රුපියල් 300 ඉල්ල ගන්න පෙට්‍රල් බාගේ ගන්න. අම්මට තාත්තට පුදුම වදයක් දෙන්න. ඔය තරුණ ජීවිතවම නාස්ති කරන්න නරකයි. දර මහන්සි වෙන්න මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. තරුණ මහත්තුරුන්ට දැන් මේ 10-12 පාරක් මේ ගිය නාස්ති නම් වෙන්න එපා. කිසි කෙනෙකුට පුතේ පාවිච්චි වෙන්න එපා. අපි කාගේවත් මාතෘකාව වෙන්න ඕන. ගමේ මිනිස්සු හැම වෙලේම try කරන්නේ අපි එක ලේබල් එකකට දාන්න. ගමේ මිනිස්සු try කරන්නේ අපි එක රාමුවකට දාන්න. ඔව් මෙහෙමයි, මෙවුම් මෙහෙමයි කියන්න තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මිනිස්සු ඉන්නේ හරියට පද හදන්න. 1000ක් බලාගෙන ඉන්නවා සත්පුරුෂ දරුවනේ අපිට වරදිනකම්. ජීවිතේ කොතන හරි වරදින්න ඇති. හැබැයි මතක තියාගන්න කිසි තැනක කිසි දෙයකට පරදින්න එපා. අම්මා තාත්තා වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. සහෝදරයා සහෝදරිය වෙනුවෙන් කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම අපි කියපු විදිහට කරන්න නම් පවුලක් කොහොමද තියෙන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ පින්නතුනේ. වැඩිපුරම වෛරය එදිරිවාදිකම තියෙන්නේ කොහෙද? පවුලේ වැඩිපුරම ඉඩ කඩන් වලට කෙලගන්නේ පිට මිනිස්සුද සහෝදරයෝද? මේ පැතිවල ඉඩ කඩන් ප්‍රශ්න තියෙනවද? නැහැ. නැතුව තියෙනවා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි කියන්නේ. දැන් ඔය ඉන්න ගමන් කල්පනා කරන්න ඕන මං වැඩිපුර භුක්ති විඳිනවද? මෙහෙම නැතුව ඇති නමුත් ඔය පිට තැන් වල තියෙනවා හොඳේ. සමහරු කියනවා බැඳලා ඈතට ගිහපුවම ඉඩම් දෙන්න ඕනේ නෑලු. එහෙම ලැජ්ජ නැද්ද අම්මගේ තාත්තගේ ඌගේ ළඟගෙන කන්න? අත්ති සුඛේ තියෙන්න ඕනේ. භෝග සුඛේ තියෙන්න ඕනේ. අනනේ අනවජ්ජනේ හොඳට තියෙන්න ඕනේ. ණය නැතිකම හොඳට තියෙන්න ඕනේ. අවංකකම තියෙන්න ඕනේ. ජීවිතේ පුරුදු වෙන්න කොච්චි මං අවදි මං අජිනි මං අභාසි හාසි අහවල බැන්න ගැහුවා වෛර කෙරුවා දොස් පරොස් කිව්වා මොකක් කියලා කරලා තිබ්බත් කමක් නැහැ. කිසි කෙනෙකුට එදිරිවාදිකම් පාන්න එපා. කිසි කෙනෙකුගෙන් වෛර කරන්න එපා.
කිසි කෙනෙකුගෙන් පලිගන්න එපා. මේකේ පින්නතුනේ හැම බැනගෙන ගහගෙන පිරිමහ ගන්න දෙයක් තියෙනවා. බණ කියනකොට මං මැරෙන්න පුළුවන්, බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේකේ පින්නතුනේ හැම වෛරක්කාරකම් පිරිමහන්න ඉඩක් නැහැ. ඇස්පිල්ලම් ගහන එක තප්පරෙන් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා රටක් ලෝකයක් වැළඳගත්ත ඒ ධර්ම දර්ශනය තමයි පින්නතුනි මම මුළු ලංකාවට ලෝකෙටම ඉගැන්වුවේ. ඔය තරුණ මහත්තුරු මේවා ඉතින් කරන්න හිටියද උත්සාහ කරන්න අපරාධ නැත්තම්. පින්නතුනි ගොඩක් තරුණයෝ මේවා කරනවා අර උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පෙන් ටිකක් පූජා කරන්න. එන බැරි කමද නොකරන කමද? ඔය ගෙවල් වල වීදුරු බඩු මුට්ටු මොනාගේද ගොඩ ගහලා තියෙන්නේ? මොනවද ඒකට කියන්නේ? කබඩ් නෙමෙයි මොනවා? පැන්ට්‍රි කබඩ් නේ. ඔය කැබිනට් අල්මාරි වීදුරු බඩු ගොඩ ගන්න මොනා හරි කමක් නෑ. ඔවගේ තියෙනවා අර පොඩි වීදුරු. මම මේ කොල්ලන්ට කියන්නේ හොඳ තරුණ මහත්තුරුන්ට කියන්නේ කීයට නැගිට්ටත් කමක් නෑ. නැගිටපුවම ඔය කෝප් එකට වතුර ටිකක් දාලා අපේ තාත්තලාත් මේව කරන්න ඕනේ. ඔක බුදුහාමුදුරන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනතනේ පොඩි දෙයක් තියෙන කෝප් එකට වතුර ටිකක් දාලා පහන තියෙන තැනින් තියන්න විතරයි තියෙන්නේ. ඒක ටිකක් අර බරයි. පැන් කියලා කියපුවාම නේ. ඒක ටිකක් බරයි. 아무තු වෙන එහෙම එකක් නෑ. කෝප් එකට වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. බැරිකමද නොකරනකම? ඔකට දැන් පැය කීයක් විතර යනවද? විනාඩි 2ක්. අම්මලා ඒක කෝප්පේ අරගෙන හොදලා වතුර ටිකක් දාලා මේ සුඩින් තියලා තියන්න. එතකොට අපේ තරුණයන්ට නැගිට්ට ගමන් මොකද කරන්න තියෙන්නේ? අයමුතුෙන් ගාථා කියන්න ඕන. විසිද්ධ වෙන්න. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට පෙන් පූජා කරන්නද? ඔක් කරන්න පුළුවන් මොනවාද? මේ ආත්මේ හොඳට කරන්න කවදාවත් අකුසල සිතුවිලි එන එකක් නැහැ. කවදාවත් මම කියනවට කරන්නකො. වරදින්නේ කිරීතුරා වගේ හරියනවා බින්නතුනේ. බුද්ධවත කරන්න කවදාවත් ඔය නොමගට යන්නේ නැහැ. සුමගටමයි යන්නේ. සාසනික සම්බන්ධතාවය හොඳට නඩත්තු කරන්න. පුළුවන් වෙලාවට දරුවොත් එක්ක ඇවිල්ලා බෝමලුවම දෙන්න. චෛත්‍ය මලුවම දෙන්න. පුළුවන් තරම් මම යෝජනා කරන්න පින්නතුනි බල්ලෙකුට පූසෙකුටවත් ගහන්න එපා. අනිකගේ දුක වේදනාව කඳුල බඩගින්න හොඳට අඳුර ගන්න. කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඇල්ලතර වීදුරුවක් හරි කමක් නැහැ. හරි හොඳට අපූර්වට දෙන්න. මම ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ පින්වත් අම්මලා තාත්තලා සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු සාදු සාදු. පින්නතුනි මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්කම සංවිධානය කරගත්තේ පන්සලේ වැඩ ඉන්න විහාරාධිපති මේදානන්ද ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ විසින් පූජ්‍ය දරංගල උදිත නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපත්‍ය වදාළ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්න. ඩී.ඩී. අයිරින් මහත්මිය මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සුජීවත්ව ඉන්න සියලු දෙනාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා පින්කමේ දායකත්වය ගිහන් දනුෂ්ක මහතා සහ ශශිකා මහත්මිය විසින් පින්නතුනි මේ හොඳ පින්කමක් සිදු කරගත්තේ. බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා පින්නතුනි මේව සංවිධානය කරන උදවියට. මේ මිනිස්සු අහන බණ පදයක් ගන්න දැන් කාටද පින් සිද්ධ වෙන්නේ ඔය ඇත්තන්ට. ඒ නිසා අනේක වාරයක් පින් අයිති වේවා. සබ්බ පාපස්සා කරනම් සියලු පව් නොකර ඉන්න. කුසලස්ස උපසම්පදා සියලු කුසල් සිද්ධ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ඔබ සියලු දෙනාට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවියන්ට පින්පෙත් අනුමෝදන් වේවා. සියලු මළගේ ඥාතීන්ට පින් අයිති වේවා. හදපඩ බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් සසරට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා.